නිවන් හා අද මම ඔයගලන්ට කියලා දෙනවා චයිනීස් වලින් කවුන්ට් කරන්න ලේසිම විදිය. එහෙනම් එන්න මාත් එක්ක. අපි මුලින්ම බලමු එකේ ඉඳන් 10ට චයිනීස් වලින් ලේසියම කවුන්ට් කරන්නේ කොහොමද කියලා. 1 2 3 4 5 6 ඔන්න ඔය විදිහට තමයි එකේ ඉඳන් 10ට අපි චයිනීස් වලින් කවුන්ට් කරන්නේ. දැන් අපි බලමු 10න් එහාට තියෙන නම්බර්ස් චයිනීස් වලින් ලේසියම මතක තියාගෙන කවුන්ට් කරන්නේ කොහොමද කියලා. ඊළඟට තියෙන්නේ 11. 11 හැදෙන්නේ 10ට එකක් එකතු වුණාම. එහෙනම් අපිට මේක චයිනීස් වලින් කියන්න පුළුවන් 10ට අපි කියනවා sh, එකට අපි කියනවා yi. එහෙනම් 10 එකතු කිරීම එක කියන එක අපිට කියන්න පුළුවන් shi. එහෙනම් 12 හැදෙන්නේ කොහොමද? 10යි 2යි. shi 13 10යි 3යි. shi 14 10යි 4යි. shi 15 10යි 5යි. shi 16 shi 17 shi 18 19 20 හැදෙන්නේ හැබැයි වෙන විදිහකට. 20 හැදෙන්නේ දෙකේ ඒවා 10ක් 20 කියන අර්ථයෙන් තමයි හැදෙන්නේ. දෙක වැඩි කිරීම 10. එහෙනම් දෙකට අපි කියනවා චයිනීස් වලින් r. 10ට අපි චයිනීස් වලින් කියනවා sh. එහෙනම් 20 කියන එක අපිට කියන්න පුළුවන් දෙක වැඩි කිරීම 10. arsh. දැන් අපි බලමු මේ 20න් එහාට තියෙන නම්බර්ස් අපි ලේසියම මතක තියාගෙන චයිනීස් වලින් කවුන්ට් කරන්නේ කොහොමද කියලා. දැන් 20 හැදෙන්නේ දෙක වැඩි කිරීම 10 20 කියන විදිහටනේ. එහෙනම් 30ත් අපිට ඒ විදිහටම කියන්න පුළුවන් 3 වැඩි කිරීම 10. 30 40 50 50 60 60 70 80 80 90 90 100 කියන්නේ හැබැයි sh කියලා නම් නෙවෙයි. 100 කියන එකට අපි චයිනීස් වලින් වෙනම වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි 100. හරි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ අතරමැදි සංඛ්‍යා අපි කොහොමද චයිනීස් වලින් කියන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් 25 31 43 අන්න ඒ වගේ සංඛ්‍යාවල් කොහොමද අපි චයිනීස් වලින් කියන්නේ කියලා කාටරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක කියන්නේ මෙන්න මේ විදිහට තමයි. උදාහරණයක් විදිහට ගත්තහම 25 හැදලා තියෙන්නේ 20ට 5ක් එකතු වෙලා. එහෙනම් 20 කියන එකට අපි චයිනීස් වලින් කියනවා කලින් ඉගෙන ගත්තා වගේම arsh. එහෙනම් 20ට 5ක් arsh 20ට 5ක්. ඊළඟට අපිට කියන්න පුළුවන් තවත් එක්සැම්පල් එකක් 34. 30ට අපි කියනවා sansh. 4ට අපි කියනවා s. එහෙනම් sansh s. තව උදාහරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් 42. 40ට අපි චයිනීස් වලින් කියනවා sh. 2ට අපි චයිනීස් වලින් කියනවා r. එහෙනම් 42 sh r. ඔන්න ඔය විදිහට අපිට ඕනම සංඛ්‍යාවක් චයිනීස් වලින් ඉතාමත් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම ඔයගලන්ට වටින වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සයිටියන්